ඉඩකඩකින් වැඩිම ලාභයක් ගන්න පුළුවන් සාර්ථක වගාවක් තමයි මේ හයිබ්‍රිඩ් එහෙමත් නැත්නම් දෙමුහුන් දාස්පතියා වගාවක් කියන්න. සාමාන්‍ය දාස්පතියා වර්ගවලට වඩා මේ හයිබ්‍රිඩ් වර්ගවල මල් හරිම සරුයි. වගේම ප්‍රමාණයෙන් ගොඩක් ලොකුයි. ඒ වගේම එකම ගහක එකවර මල් විශාල ප්‍රමාණයක් හටගන්නවා. මේ වගාවේ තියෙන විශේෂත්වය තමයි නිවැරදිව කප්පාදු කිරීම සහ නියමිත පාලනයක් ඇතුව දියර පොහොර යෙදුවොත් මාස කීපයක් යනකම් එක දිගටම ඉහළ අස්වන්නක් ලබා ගන්න ඔයාලට පුළුවන්. ඒ වගේම මේක වෙළඳ පොලේ මේ මල් වලට තියෙන්නේ ඉහළ ඉල්ලුමක්. ඉතින් ඔයාලා දැක්කනේ අපි කොහොමද ලස්සනට දාස්පතියා වගා කරලා තියෙන්නේ කියලා. ඉතින් දාස්පතියාගේ මේ හයිබ්‍රිඩ් වර්ගය වගා කරන්න පොඩි වෙනස මාංශයක් සිද්ධ වෙනවා. මොකද ඒක හොඳ ආදායම් මාර්ගයක් බවට පත් කරන් තියෙනවා අපේ බොහෝ පිරිසක් ශ්‍රී ලංකාවේ. ඉතින් මේ අපේ බලාපොරොත්තුව තමයි ඔයාලට අපි අතහිත දීලා අපි කොහොමද මේ වගාව සාර්ථක කරගන්නේ, කොහොමද ඔයාලගේ ආදායම් මාර්ග වැඩි කරගන්නේ, කොහොමද ඇත්තටම අමතර ආදායමක් විදියට මේ හයිබ්‍රිඩ් වර්ගයේ දාස්පතියා වගා කරන්න කොහොමද කියලා අපි උපදෙස් ඔයාලට ලබා දෙනවා අපි ඉදිරි වීඩියෝ වලදී. ඉතින් අපිත් එක්ක දසදහසක් ඉක්මවා යන ෆලෝවර්ස්ලා පිරිසක් දැන් අපිත් එක්ක මේ හෙලාස් වන්න පේජ් එකත් එක්ක රැඳී සිටිනවා. ඉතින් ඒගොල්ලෝගේ කමෙන්ට්ස් අදහස් උදහස් සියලුම දේවල් වලට අපේ පේජ් එක විවෘතයි. ඉතින් මම ආරාධනා කරනවා තාමත් අපේ පේජ් එක ෆලෝ කරේ නැත්නම් මේ පේජ් එක ෆලෝ කරලා අපේ හෙලාස් වන්න පේජ් එකත් එක්ක අපේ හෙලාස් වන්න පේජ් එකත් එක්ක එකතු වෙන්න කියලා ඔක්කොටම ආරාධනා කරනවා. අපි ඉදිරියේදී තවත් හොඳ වීඩියෝස් අපි අරගෙන එනවා. ඉතින් ඔයාලගේ අදහස් වලට විවෘතයි. කමෙන්ට් සෙක්ෂන් එක තියෙනවා. කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. අපි හැම එකකටම අපි රිප්ලයි කරනවා. අපි උපදෙස් ලබා දෙනවා. ඉතින් බොහොම ස්තුතියි හෙලාස් වන්න සමග රැඳී සිටින ඔබට. ගිහින් එන්න. ජය වේවා.